හරි ඩෙස්ක්ටොප් එක කියන්නේ මොකක්ද කියන තැනින් අපි බැලුවා. එතකොට ස්ටාර්ට් මෙනු එකේ භාවිතය අපි මෙහෙම බැලුවා. දැන් ස්ටාර්ට් මෙනු ස්ටාර්ට් බටන් සහ බෑග්ග්‍රවුන්ඩ් සියල්ලම තියෙන එකට තමයි ඩෙස්ක්ටොප් කියන්නේ. එතකොට ස්ටාර්ට් මෙනු කියන්නේ Windows පද්ධතියේ ප්‍රධාන මෙනුව. ඒකෙන් තමයි අපි යෙදුම් ගොනු වලට යන්නේ, සෙටින්ස් වලට යන්නේ, වෙන වෙන ඔප්ෂන් වලට ඔක්කොටම යන්න තියෙන මූලික මෙනු එක. හරි මම හිතන්නේ ගැටලුවක් නැති වෙදිනේ. එතන ටාස්ක් බාර් යන කුමක්ද? taskbar. ටාස්ක් බාර් එක කියන්නේ කම්පියුටර් එකේ Windows පද්ධතියේ හරි එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ පහළ තියෙන තීරු රේඛාව මම ඕන ආපහු එක පෙන්නන්න මොකද්ද කියලා. අර නොයිස් එක ආපහු එනවා. ටාස්ක් බාර් එක කියන්නේ මම මේ රතු පාටින් මාක් කරන තීරුව. දැක්කා. right අන්න ඒක ගැන තමයි ඔය අහන්නේ. එතකොට ඒක ගැන අහන්නේ යනු කුමක්ද කියලානේ අහන්නේ. එතකොට මෙන්න කියනවා ටාස්ක් බාර් යනු Windows පද්ධතියේ තීරයේ පහළ භාගයේ පවතින තීරු රේඛාව වන අතර පරිශීලකයාට විවිධ යෙදුම් හා කාර්යයන් පාලනය කිරීමට සහ පද්ධතියේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට උපකාරී වේ කියලා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා විවිධ අයිකන් තියෙනවා, ෆයිල් තියෙනවා. ඒ වගේම මෙතන Wi-Fi ස්ට්‍රෙන්ත් එක කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. ඊළඟට මෙතන ලැන්ග්වේජ් එක පෙන්නනවා මට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන වෙලාව පෙන්නනවා, දිනේ පෙන්නනවා. මෙතන කෙළවරේ ස්ටාර්ට් බටන් එක පෙන්නනවා. හරි. මෙතන තව සර්ච් බොක්ස් එකක් පෙන්නනවා. මේ ඔක්කොම කාර්යයන් කරන්න ඉඩ දීලා තියෙන බායකට තමයි කියන්නේ ටාස්ක් බාර් එක කියලා. ටාස්ක් කියන්නේ කාර්යයන්නේ. කාර්යයන් සියල්ල ඉටු කරගන්න දීලා තියෙන තීරුවට කියනවා ටාස්ක් බාර් එක කියලා. එතකොට ඒක තියෙන්නේ පහළම ඩෙස්ක්ටොප් එකේ පහළම තියෙන එක තමයි ටාස්ක් බාර් එක. right මෙතනනුත් අපිට දැන් ස්ටාර්ට් මෙනු එකට නොයා මෙතනනුත් අපිට විවිධ වැඩසටහන් තුලට පිවිසෙන්න පුළුවන්. අපිට නිතර පිවිසීමට අවශ්‍ය කරන වැඩසටහන් ටික මෙතන දාලා තියාගන්න පුළුවන්. මම දැන් මේ දාලා තියාගෙන ඉන්නේ මේ වගේ වැඩසටහන්. ඒ වගේම තමයි දැනට ලෝඩ් වෙලා තියෙන වැඩසටහන් මොනවද කියලාත් මේකෙම පෙන්නනවා. එතකොට මේකේ අපිට විවිධ තොරතුරු දැනගන්න පුළුවන්. දැන් මෙතන පෙන්නනවා මේ වෙලාවේ මේ උෂ්ණත්වය. හරි පාරිසරික උෂ්ණත්වය පවා මෙතන පෙන්නනවා. ඉතින් ටාස්ක් බාර් එක අපිට වැදගත් වෙනවා අන්න ඒ වගේ දේවල් සඳහා. මේක තව පැත්තකින් අහන්න පුළුවන් ටාස්ක් බාර් එක පරිශීලකයාට වැදගත් වන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහන්නත් ඕන නම් ඉඩ තියෙනවා. එතකොටත් ඔය කියපු ටික රෝල් කරලා ඔය විදිහටම ඉතින් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ටාස්ක් බාර් එක යනු කුමක්ද අහන්න පුළුවන්. ටාස්ක් බාර් එකේ එක පරිශීලකයාට වැදගත් වන්නේ කෙසේද කියලා අහන්නත් පුළුවන්. පැහැදිලිද ඒ කෑල්ල එතකොට? හරි. අපි බලමු තව ප්‍රශ්නයක්.
දැන් මේ පැය දෙකටම සීමා කරන්න නැතුව තව ටිකක් ප්‍රශ්න එහෙම හොයාගෙන බලන්න වෙනව නේද? ඒක තමයි සර් දැන් මෙහෙමනේ දැන් සර් 9ට අපි ජොයින් වුණත් වෙලාවකට අර එක එක සිග්නල් එක එක කේස් වෙනවනේ නේද? ඈ ඔව්. මේ ඔව්. එහෙම වුණොත් සර්ට දවල් දවසේ කොහොමත් බෑග සෙනසුරාදා සෙනසුරාදා මට බෑ. සෙනසුරාදා හවස් වරුවේ නම් පුළුවන්. ඒ දවල්ට කොහොමද දන්නේ සිග්නල් තත්ත්වේ? මං කියන්නේ සර් දැන් මෙහෙම රෑට දැන් එක ගැටලුවක් වෙන හින්දා දැන් අර කාලෙත් දෙසැම්බර් දිහා තියෙන කතාවකුත් කියනවා හරියට දන්නේ නෑ එක්සෑම් එක ඔව්. මේ එහෙම වුණොත් මේ 9 ඉඳලා පැයක් මෙහෙමයි දැන් විතර මට වගේ දවල්ට කරන්න බැයිද? දවල්ට ඔයාට පුළුවන්ද වැඩට ගිහිල්ලා දවල්ට ඉන්නවත් පුළුවන්ද? නෑ සෙනසුරාදා හෝ ඉරිදා වගේ තින් ටයිම් එක වෙන් කරගන්න ඕනේ. හරි ප්‍රශ්නයක් නැහැ. එහෙම කරගන්න පුළුවන්. සර්ට මේ මොකක් හරි තියෙනවද ක්ලාස් එකක් හරි? නෑ මට දවල් ඉතින් වැඩ විතරයි තියෙන්නේ. ඒ අතරේ ටයිම් එකක් සමහර වෙලාවට මට වෙන් කරගන්න පුළුවන් වුණොත් මම කියන්නම්. පැයකට දෙකකට කලින් කියන්නම්. පැයකට විතර ඔව් කලින් කියන්නම්. එහෙම වුණොත් ඔව් මේ දවල් කරගමු. ඔව් එතකොට මං සර් ඒකට සල්ලි බඳින්න ඕනද? අපිට දැන් ඔය පැය දෙකේ කෑලි වලට විතරක් ඔයා ගෙවුවනම් ඇති කොහොම හරි කරලා. රෑද දවල්ද ඒක ප්‍රශ්නයක් නැහැ. පැය දෙකකට මෙච්චරයි කියලා ගෙවුවනම් ඊ ඇති. එතකොට සර් කියන්නේ පැය දෙකට 1000ද? ඔව්. දැනට එහෙමනේ යන්නේ නේද? ඒක නෙන්න දැන් මං කියන්නේ ඉතින් එහෙම මුකුත් එහෙම හිතලා කියනා නෙවෙයි සර්. අර දැන් පැය දෙක වුණත් එකාකාර වෙලාවකට යන්න ඉතින් පොඩි පොඩි ඉතින් සිග්නල් නෑ ඒකේ කේස් වෙනවනේ. හ්ම්. මං ඒකයි මේ ඒ නිසා තමයි මම පැය දෙකට වඩා මම කරන්නේ අන්න ඒක හින්දාම තමයි. ඒ අපිට අගෑරිච්ච ඒක කාලේ. ඈ ඔව් දැන් අපිට ඩිස්ටර්බ් වෙච්ච කාලය ඔව් ඒක ඇත්ත. මේ එතකොට රෑබෝ වීමක් තියෙනවානේ. හරි ඒකටද අපි දවල් එහෙනම් දාගමු. දවල් ඔව් පැය හෙට දෙකක් විතර. ඔව් දැන් සර් මේ හෙට යන්නත් ඕන නැතිනේ ඔෆිස්. ඔව් නෑ මගේ පැත්ත ප්‍රශ්නයක් කරගන්න එපා. මට හුරුයි නිදි මරලා හොඳට. එහෙම නැත්නම් මේ දවල් රෑ නොකර අපි දවල්ට දාගමු පුළුවන් විදිහකට. පැය දෙක වගේ දවල්ට කරමු. නෑ රෑ දාගමු. මං කියන්නේ සර් අර එක දිගට යන්න බැරි හින්දා පැයක් වගේ විතර කාලයක් අර දවල්ට රෑට දාගත්තොත් පැයයි දවල්ට පැය වගේද? ඔව් එහෙම කරගත්තොත් මේක ගැළලුවක් නොවේද කියලා එක දවසක් හරි බලමුද කියලා ඇහුවේ. හරි ප්‍රශ්නයක් නෑ එහෙනම් රෑට පැයකුයි දවල්ට පැයකුයි වගේ කරලා බලමු. ඔව් දැන් මේ රෑට පොඩි ප්‍රශ්නයක් වෙන නිසා හ්ම්. 8ට මං නම් හිතන්නේ නෑ සර් ඔය ගොඩෝ මේ ඔන්ලයින් මේ ජොයින් වෙන හින්දා පුළුවන් වෙයිද දන්නේ නෑ. ඒක තමයි. දැන් මේ ටයිම් එක නම් හොඳයි නේ. ඕන් දැන් හොඳයි ඔව් දැන් පැහැදිලි ඇහෙනවා සද්ද බද්දන්න නේද? ඔව් ඔව්. නෑ බෝ වෙනකොට පුළුවන්. ඒ කියන්නේ දැන් ඉතින් ඔන්ලයින් නැහැනේ. රෑ මේ 10 11 ටයිම් එක හොඳයි නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔන්ලයින් නැති හින්දානේ සර් අහුවේ අපිට ඇත්තේ. ඔව්. අර ටයිම් එකේ ඒකයි ඒ පොඩි පොඩි කේස් වෙන්නේ. ලොග් වෙන්න ඔව්. බෑ. හ්ම්. මං ඒකයි එහෙම කිව්වේ බලමුද කියලා. ප්‍රශ්නයක් නෑ. බලමු එහෙනම්. හෙට අතෑරලා හ්ම්. සෙනසුරාදා
සෙනසුරාදා මම හෙට කියන්නම් අනිද්දා දවස ගැන. හරි හරි. මටත් සර් මේක හරියට පුළුවන් කිව්වට බෑ. ඉතින් යෙදෙන අනුව බලමු කියලායි කිව්වේ. හරි හරි. ඇසටත් එක එක ඒවා යෙදෙනවනේ නේද? ඔව්. කැම්පස් යනවාද හෙට? හෙට යන්නේ නැහැ. හෙට මේ වැකේෂන් කැම්පස් එක. එතන කම්පියුටර් ක්ලාස් දාලා නැද්ද සර් අනුරාධපුරේ? මමද? ඔව්. නෑ නෑ ක්ලාස් දාලා නෑ මම. නෑ නෑ එහෙම නේ මං කිව්වේ දැන් ඔය කියන දෙනෙක්ද තේරෙන හින්දා එහෙම ක්ලාස් දාලා දෙත්තු කියලා. එහෙම ඉතින් කරන්ඩ ලොකු කාලෙකුත් නෑනේ. ඒ ක්ලාස් එකක් දාගත්තොත් එදා දවස හරියට ඒ වෙලාවේ මොනවා කරත් වෙන් කරලාම තියාගන්න ඕන. ඔව් ඒක අමාරුයි කරන්න. අනිවාර්යෙන්ම. ඔව්. ඒක හරි අමාරුයි. ස්ට්‍රෙස් වෙනවා අන්තිමට වෙන වැඩක් ඒ වෙලාවට යෙදුනොත් එහෙම එතන අපිට තියෙන අනිත් වැඩවත් එක්ක එක කැම්පස් එකේ වැඩද? ඔව් ඒවයි මම ඔය සොෆ්ට්වෙයාර් ලියන ඒවා කරනවා. ඒ මොනවද? ඔය මේ ෂොප්ස් වලට එහෙම ඔෆිස් වලට එහෙම මේ ප්‍රෝග්‍රෑම් ලියන ඒවා කරනවා. ඉස්කෝලවල සමහර ඒවා. එතකොට ඒවා ඊට පස්සේ අපි ඔය තව ට්‍රේනින්ග්ස් කරනවනේ සමහර අයට. එතකොට ඒවා වැටෙනවා. ඒවට ලෑස්ති වෙන්න ඕන. කැම්පස් එකේ ට්‍රේනින් ලෙක්චර් ඈ? ඒ පැය 4 කැම්පස් එකේ ලෙක්චර් එකකට උනත් පැය 4ක දේශනයකට ලෑස්ති වෙන්න ඉපේ. පැය 4ක් කරන්නේ එක දිගටමනේ. ඒතකොට ඒවට ටයිම් එක ඕනේ. ඒ අතරේ තව ක්ලාස් එකක් දාගත්තාම ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ. එතකොට ජීවිතයක් නැතු යනවා. ඔව්. අමාරුයි. ඔව් නිදහසකුත් තියෙන්නේ. ඔව්. අපහසුයිනේ. ඔව් ටයිම් එක ෆ්ලෙක්සිබලි දාගන්න පුළුවන් වෙන්න ඕන. අර වගේ ස්ට්‍රික්ට් දාගන්න අමාරුයි. ඔව් එහෙමනම් කරගෙන යන්න අපහසුයි. නෑ මං කිව්වේ දැන් සර් ඔහොම ක්ලාස් එක අපිට ඔහොම හම්බුන්නේ ඔහොම හම්බුනා නම් අපිත් මේ රහට ගොඩ ගිහිල්ලා. කලින් ක්ලාස් ගියේ නැද්ද? ගියා කියන්නේ තැන එහෙම හරියටම සෙට්ටුන්නේ නෑ සර්. පෙරක් අය කියන තේරෙන්නේ නෑනේ. දැන් මං කියන දේවල් තේරෙනවද? ඔව් පෙලක් ඒවා මේ තේරෙනවා. පෙලක් ඒවා නෙමෙයි ඉතින් ගොඩක් දුරට ඒ නොතේරෙන තැන් ඒ වෙලෙම අහන්න. ඔව් ඒක තමයි. ඕගොල්ලන්ගේ තව කවුරුවත් නැද්ද මේ ඔයාට ජොයින් කරගන්න? එතකොට ඔයාගේ පේමන්ට් එක බෙදිලා යනවනේ. ඒක නම් ප්‍රශ්නයක් නෑ මට කොහොමද රිප්ලයි කරගන්නයි ඕනේ සර්. මං එච්චර හෙව්වේ නෑ ඉතින් මම මේ අහන අයට නම් බෙලක් අයට කිව්වා මෙහෙම ඔන්ලයින් එකකට වෙලා තියෙනවා කියලා. නේද කවුරුවත් ඒකට ඕනේ නෑ. ඉන්නවනම් ජොයින් කරගන්න. මට නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ නෑ ඊදින මං කිටිය මේක කියලා තියෙනවා සමහරට ඔය එක එක තියෙනවනේ තව ඉතින් නේද ඔන්ලයින් තියෙනවනේ. ඔව් සර්ලගේ මං එක එක තියෙනවනේ YouTube එකේ. ඔව් එහෙමත් තියෙන. ඒකේ කලින් පාර කරපු එකක් ඔය මේ ඒ ටික දාලා තියෙන්නේ. කලින් පාර කියන්නේ කලින් පාර EB එක්සෑම් එකකට කරපු වීඩියෝස් වගේක් තමයි මම ඒ දාලා තිබ්බේ YouTube channel එකේ. අර අපි නම්බරේ හොයාගත්තේ එහෙමද? ඒකෙන් නේද හොයාගත්තේ? ඒකෙන් තමයි මගේ යාළුවෙක් හොයාලා දුන්නේ. ඒක තමයි ඔයාගේ හොඳ යාළුවෙක්. ඉතින් යානේ කොහොම හරි කතා කළේ ඈ හොඳ යාළුවෙක් ඔයාගේ. ඇයි ඒ? නෑ උදව් කරානේ ඉතින්. එකක් හොයලා ඔව් දීලා හරි.
ඔව් එයා එකපාරටම මේ පොඩ්ඩක් ෆෝන් එක බලලා එයා එහෙම දැන් ගොඩ ගිහින් සර් ඉන්නේ මේ එයාට දැන් තේරෙනවා මම මෙහෙම ඉඳ එයා තමයි මේ ෆෝන් එක මේව කරලා මෙන්න මේක මේව කරගෙන එයාමයි ඔක්කොම ලෑස්ති කරලා මට ෆෝන් එක දාලා දුන්නේ. ඒක තමයි. ඔව් වෙන අය දැන් මේ හරියට කරන අය නෑනේ. ඒ පාර ඒ කරපු කට්ටිය ඔක්කොම පාස්. ගිය අවුරුද්දේද? ඔව්. එතන හිටියා එක ළමෙක් අන්ධ ළමෙක් හිටියා. ඒ අන්ධ ළමයා අනුරාධපුරේ කියන්නේ පැත්තේ අයද? පොළොන්නරුව පැත්තේ කවුරු හරි කෙනෙක්. අනුරාධපුරේ පැත්තේ අයද සර්? නෑ නෑ එයාලා ලංකාව පුරාම කීප දෙනෙක් හිටියා. හරි හරි. ඒ කරපු ටික මං මුලින් YouTube එකට දැම්මට පස්සේ අන්ධ ළමෙක් එක අහගෙන ඉඳලා මට කතා කරලා ඒ ළමයා ජොයින් වුණා ඊට පස්සේ ඒකට. මොකද එයා අර මං එයාට පේන්නේ නැති වුණාට අර මං කියලා දෙන දේ එයාට තේරිලා. ඔව් කියතෙන්ද පැහැදිලි. ඊට පස්සේ එයා ජොයින් වුණා. ඒගොල්ලන්ට කරපු එක ඊට පස්සේ අන්ධ එක්කෙනාට වෙනම කරන්න සිද්ධ වුණා. මොකද අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස්ව එයාට යන්න සිද්ධ වුණා. මොකද මම පෙන්වන දේවල් එයාට පේන්නේ නැහැ. මම කටින්ම කියන්න ඕනේ. දැන් පින්තූරයක් වුණත් මම විස්තර කරලා කටින්ම කියන්න ඕනේ. ඔව් එයාට පේන්නේ නැහැ නේ සර්. ඉතින් ඇස් පේන්නේ නැහනේ. ඔව් ඔව් ඒ ඔය එයාත් පාස් වුණාද? එයාත් පාස් වුණා. ඒකනේ ඉතින් හොඳයිනේ. ඔව් එතකොට එයාලා කොහොමද එක්සෑම් එක ලියන්නේ? එයාලා බ්‍රේල් ක්‍රමයට ලියනෝනේ. ඈ? බ්‍රේල් ක්‍රමයට ලියනෝනේ. හරි හරි. ඒකේ වෙනම දාලා තව බ්ලයින්ඩ් ළමයිට මේ උදව්වක් වෙන්න මම ඒකත් දාලා තිබ්බා වෙනම බ්ලයින්ඩ් ස්ටුඩන්ට් කියලා මොකක් හරි නමකින් ඇති එකක්. ඔව් එයා ඒ ඔක්කොම බලලා තමයි මට මේක හොඳයි කියලා එකපාරට මේ මගේ යාළුවා ටච් කරලාම අරන් ගත්ත නම්බරේ. ඉතින් ඔයත් පුළුවන් තරම් මේක මේ මාසේ දෙකේ මේ මාසේ හරි එකමාරේ හරි මේකත් එක්කම ටිකක් ජීවත් වෙන්න. ඔව් මාසිකමාරක් විතර තියෙනවනේ තාම. ඔව් ටිකක් වැඩිපුර බරක් යොදන්න. කාලය පොඩ්ඩක් වැඩිපුර යොදන්න. මේ කියලා දෙන දේවල් ටික මේ පැය දෙකට සීමා කරන්න නැතුව මේ ඔස්සේ තව ටිකක් හොයන්න. ඔය සර්ච් කරලා බලන්න පේපර්ස් එහෙම හම්බ වෙයි මේවට කරපු. ප්‍රශ්න ඕනනම් කියන්න ඕන තරම් හදලා දෙන්නම් ප්‍රශ්න. ප්‍රශ්න ටිකක් වැඩිපුර කරන තරමට විභාගයේ සර් එහෙනම් ප්‍රශ්න ටිකකුත් හදලා ෆෝන් එකට දාන්නකෝ. හරි මම දන්නවා. ඒක තමයි දැන් මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ගත්තෙත් ඒකම තමයි. තියරි ටික කරලා ප්‍රශ්න ටික කරාම තියරි ටික නැවත මෙනෙහි වෙනවනේ ඔළුවට. ඔව් ඒක තමයි. ඒකනේ. මේ මොකද කරන්නේ තව ටිකක් කරනවද එහෙම නැත්නම් නවත්තනවද? ඔව් 11:00යි නේද? ඔව්. මට ප්‍රශ්නයක් නැත. එතකොට ආයෙත් හෙට නෙමෙයි අනිද්දා. ඔව් අනිද්දා තමයි අපෝ කරන්න වෙන්නේ. සෙනසුරාදා. එහෙනම් අනිද්දා 30ට. හරි එහෙනම් කරමු. මම මේ අද කරපු ටික ඔක්කොම දාන්නම් මේවකට.